මේ වර්තමාන තත්ත්වය ගැන මහන්න මුහුදේ දැන් මෙහෙම අනුතරක් වෙලා තියෙනවා මේ ඉරාන් නෞකාවට. ඉතින් ඇත්තටම දැන් ඔබතුමා මෙතනට ගිහලා තියෙනවා මෙතුමාට ශෝකය පළ කරන්න. ඉතින් මේ දැන් වර්තමාන ආණ්ඩුව කියන කිසිම කලබල කිරීමක් ඒක ඉන්දියානු අසාගෙන මේක වෙලා තියෙන සර් මේක මොනවද මේ සම්බන්ධිතන්නේ? මගේ දැක්ම මට පේන විදිහට මේක තමයි රටක භූදේශපාලනික ස්ථාවර පැවැත්ම ඉතාම වැදගත් කියලා කියන්නට ඕන. මොකද හේතුව මේ භූදේශපාලනය මත තමයි රටක ආරක්ෂාව සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ. ඉතින් දැන් ඊයේ සිදුවුණු සිදුවීම කොයි විදිහට විග්‍රහ කරත් එතන යම්කිසි අභියෝගයක් අපිට තිබෙන බව පෙනියනවා. මොකද හේතුව දැන් අපි අපේ නාවික හමුදාවත් නොදැනුවත්ව නාවික සැතපුම් මම හිතන්නේ 17කට ආසන්නේ අපේ නීත්‍යානුකූල සීමාවෙන් මදක් ඔබට ගිහිලා තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක බරපතල සිදුවීමක්. අපි ඒ ගැන සැලකිලිමත් විය යුතුයි කියන එක තමයි අපේ වැටහීම. සතර මේ රජයේ ඒතර වගකීමක් ගනිදසද මේ වගේ දෙයක් වෙලා තියෙන නැත්නම් රජය දැනුවත් නැහැ. හරිද? ඇත්තටම දැන් මේ සිදුවීම ඊට කවුද ඉන්නේ නිකන් පොඩි මේක ඊට එහාට ගිහිල්ලා විග්‍රහ කරන්නට ඕන. දැන් ඇත්තටම මේ රජය ආපු දවස්වල සිටම අපි කියපු දෙයක් තමයි රජයට ස්ථාවර භූදේශපාලනික ප්‍රතිපත්තියක් නැතුව රටේ ආරක්ෂාව ගැන නොසලකා ජාතික ආරක්ෂාව ගැන නොසලකා රජය ඊටාම පටු තැනක ඉඳගෙන කටයුතු කරන බව අපි නිරීක්ෂණය කරා. දැන් අපි කිව්වා හැමතිස්සෙම මේ රටේ ජාතික ආරක්ෂාව හා භූදේශපාලනික උපාය මාර්ග කියන දෙක එකට ගැට ගහලා තියෙන්නේ. ඉතින් අපිට බෑ මේගොල්ලෝ ආධුනික රජයක් වුණත් කොතරම් ආධුනික වුණත් මේ විෂයේදී ඒ ආධුනිකත්වය අපේ රටේ මේ චිරපැවැත්මට අපේ රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහේ කටයුතු කරන්නට දැන් මේ වෙලා තියෙන තත්ත්වය කොයි විදිහට විග්‍රහ කරත් මෙතන විශාල ගැටලුවක් තියෙන බව පැහැදිලි. මේන් අපේ අනාගතයේදී අපිට භූදේශපාලනිකව ඇතිවිය හැකි අභියෝගයන් ඊටාම සංකීර්ණ වෙන බව ඊටාම පැහැදිලි. ස්තුතියි සර්.